2020 ඔක්තෝබර් 16 101ක් වීඩියෝස් තියෙන 21000ක් සබ්ස්ක්‍රයිබර්ස් ලයින් YouTube channel. හායි මම උදීෂ් රුෂන්. සමහර අය මාව දන්නේ සෙන්ට්‍රට් කියලා. මම මේ YouTube එකට වීඩියෝ එකක් දාන්නේ හෙනම කාලයකට පස්සේ. මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න හිතන් ඉන්නේ මම කොහොමද YouTube පටන් ගත්තේ. මම YouTube පටන් ගත්තේ මට මොනවද තිබ්බේ වගේම දැන් මොනවද තියෙන්නේ. මට තිබ්බ දේවල් මම කොහොමද ප්‍රයෝජනෙට ගත්තේ. මට ඒ කාලේ උදව් කරපු යාළුවෝ කවුද. ඇයි මම YouTube නැවතුවේ. කවුද මේ සෙන්ට්‍රට් කියන්නේ. ඔයගොල්ලෝ වීඩියෝ එඩිට් කරන්න එහෙම නැත්නම් YouTube පටන් ගන්න ඉන්නවනම් ඔයගොල්ලෝ ළඟ තියෙන ඕන ඩිවයිස් මොනවද වගේම මම ඉස්සරහට මොනවද කරන්න කියන දේවල් ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක. මම YouTube පටන් ගත්ත විදිහ. මට YouTube ගැන ආසාවක් ආවේ 2016. ඒත් මම YouTube channel එකක් පටන් ගත්තේ 2017. ඒ YouTube channel එක සින්දු වලට lyrics දෙන YouTube channel එකක්. ඒ YouTube channel එක ඇත්තට success වුණේ නැති හින්දා මම ආයේ 2020 ඔක්තෝබර් 16 වෙනිදා පටන් ගන්නවා මේ සෙන්ට්‍රා කියන YouTube channel එක. ඔව් මේ YouTube channel එකත් ඇත්තට success නැහැ. ඇත්තටම මම මේ YouTube channel එක පටන් ගත්තේ gaming videos දාන්න. ඒත් ටික ටික ඒක වෙනස් වුණා. අපි දැන් බලමු මට ඒ කාලේ මොනවද තිබ්බේ වගේම දැන් මොනවද තියෙන්නේ. ඔයා හිතනවා නම් ඔයා ගාව තියෙන device එක 1GB එකක් 4GB එකක් නැත්නම් පොඩි iPhone එකක් මොකක්ම හරි පොඩි device එකක් තියෙන්නේ කියලා හිතනවා නම් bro මම පටන් ගත්තේ 512MB phone එක. 2022 සැප්තැම්බර් 26 වෙනකම් මම වීඩියෝස් එඩිට් කරේ phone එක. 2017 දී මම මගේ YouTube channel එක පටන් ගත්තේ අපේ අම්මා ළඟ තිබ්බ Samsung J1 512MB phone එකේ. ඊට පස්සේ 2019 දී මට 1GB Huawei Wi-Fi 2 phone එකක් හම්බ වෙනවා මගේ යාළුවෙක්ගෙන් රුපියල් 500කට. ඊට පස්සේ මම 2021 දී අලුතින්ම රිලීස් වුණ Poco M3 එක ගන්නවා. ඒක 4GB එක ඒකත් තරම් දුන්නේ අම්මා. මේ ෆෝන් වලින් මම PC එකට වඩා වැඩක් ගත්තා. ඔන්න ඊට පස්සේ 2022 සැප්තැම්බර් 22 අපේ අම්මා මට අරන් දෙනවා PC එකක්. මේ PC එක මගේ ටර්නින් පොයින්ට් එක. මේ PC එකෙන් එඩිට් කරන්න පුරුදු වෙලා මම පොඩ ගානක් හම්බ කරලා ඒකෙන් කැමරාවකුයි iPhone එකකුයි ගත්තා. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒත් මට තිබුණු දේවල් එක්ක ඒක ලොකු දෙයක්. මෙන්න මේ වීඩියෝ එකේ මම කියලා තියෙනවා මගේ ළඟ PC එකක් නැහැ, කැම් එකක් නැහැ, මුකුත් නැහැ. මට ලැප් එකක් PC එකක් මුකුත් නැහැ. එතකොට අමතර කැම් මුකුත් නැහැ. මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ ෆෝන් එකෙන්. ඒත් දැන් ඒ කාලේට සාපේක්ෂව යම් තාක් දුරක දේවල් ටිකක් මම හොයාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ගැනත් මට ගොඩක් සතුටුයි. අපි දැන් කතා කරමු මට ඒ කාලේ තිබ්බ දේවල් වලින් මම මොනවද කරේ කියලා. මම ඉගෙන ගන්න පුළුවන් හැමදේම ඉගෙන ගත්තේ මේ ෆෝන් වලින්. ඉතින් මට 2017 දී Samsung J1 එකෙන් එඩිට් කරන්න තිබ්බ ටූල් එකක් තමයි InShot. මේ InShot එකේ අඩුම ගානේ green screen එකක්වත් දාන්න බෑ. පස්සේ බලනකොට ඒක InShot එකේ අවුලක් නෙවෙයි. මගේ 512MB ෆෝන් එකේ අවුලක්. ඒ 512MB ෆෝන් එකට green screen එකක් දාන්න තරම්වත් updated ෆෝන් එකක් නෙවෙයි. පස්සේ මම power direction tool එක use කරනවා edit කරන. ඒකේ green screen use කරන්න බෑ. හැබැයි මම ඒ තිබ්බ ෆෝන් එකෙන් cuts, transitions, effects වගේ edit කරන්න අත්‍යවශ්‍යම දේවල් බලාගෙන ඉගෙන ගත්තා. පස්සේ මේ Huawei Wi-Fi 2 1GB ෆෝන් එක ගත්තට පස්සේ මම මෙන්න මේ වගේ වීඩියෝස් edit කරන්න ගත්තා. වගේම අපේ අයියාගේ birthday එක දවසට එයාට වීඩියෝ එකක් දෙන්න ඕන කියලා හිතලා එයාගේ birthday එකට සතියක් තියලා මම මෙන්න මේ වීඩියෝ එක edit කරනවා. මේක බැලුමට කොපියක් වගේ පේනවා. ඔව් මේක කොපියක්. ඒ කාලේ මේ වගේ ස්ටික්මෑන් ඇනිමේෂන් ගන්න ගොඩක් අය ඉන්නේ. ඉතින් මාත් ඒ වගේ බලලා තමයි ඒකෙන් ඉගෙන ගත්තේ. හැබැයි මේකේ තියෙන හැම ඩිසයින් එකම මේ දොරක් ඇඳක් පුටුවක් පීස් එකක් හැම එකම ඩිසයින් කරේ මම. නිකන් එඩිට් කරේ නෑ. ඒ කාලේ වීඩියෝ එඩිට් කරන්න මම ටූල්ස් 6ක් විතර යූස් කරලා තියෙනවා. ඒ අතර වීඩියෝ එඩිට් කරන්න මම KineMaster එක මේන් ටූල් එකක් විදිහට යූස් කරලා තියෙනවා. පොඩ්ඩක් මම මේ වීඩියෝ එක කරගෙන ඉඳි මට හිතුණා බ්‍රෝ මම කතා කරන විදිහට නෙවෙයි කතා කරන්නේ. be friendly. දැන් මම කතා කරන්න යන්නේ මට ඒ කාලේ උදව් කරපු යාළුවෝ ගැන. මුලින්ම මම මතක් කරන්න ඕන අනිවාර්යෙන් දිනෙත් ෂාර්. එයා තමයි මට අර Huawei Wi-Fi 2 එකේ ඒ කාලේ දුන්න රුපියල් 500 දුන්නා. පොරට මන් දුන්නේ 485ක් වගේ. උතුරු රුපියල් 15ක් වගේ පොරට දෙන්න තියෙනවා. sorry bro thank you. ඊට පස්සේ තේජන් බාග්ගි මගේ 1GB ෆෝන් එකෙන් ගේම් ප්ලේ එකක්වත් රෙකෝඩ් කරගන්න බැරි නිසා මෙන්න මේ වීඩියෝ එකේ ගත්ත මෙන්න මේ ගේම් ප්ලේස් වලට මට වීඩියෝ ටික රෙකෝඩ් කරගන්න එයා එයාගේ ෆෝන් එක දුන්නා. ඒ දෙයටත් ගොඩක් thank you. ඉතින් මං කාවත් මට උදව් කරපු අමතක කරලා නැහැ. මගේ ළඟ ඇත්තටම ලිස්ට් එකක් තියෙනවා මේ මට උදව් කරේ කවුද කින්ද මන්ද ඔක්කොම. හැබැයි මම දැන් මෙතන කියන්න බැරි තරම් උදව් කරපු කට්ටියක් ඉන්නවා. තව අනිවාර්යෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන හසිතයි අශානුයි. ඒ දෙන්න මං වීඩියෝ එකක් කරන්න කතා කරපු ගමන් එනවා මොන වීඩියෝ එක කරත් අනිවාර්යෙන් ඇවිල්ලා මට උදව්වක් දුන්නා අනිවාර්යෙන්. මගේ වීඩියෝස් වල ගොඩක් ඉන්නවා මේ මෙතන කඩු ෆයිට් එකේ ඉන්න හසිත අශාන් තව සමිතත් උදව් වුණා. ඉතින් ඒ කාලේ ඉඳන් YouTube පටන් ගත්ත දවසේ ඉඳන් මට උදව් කරේ මේගොල්ලෝ. ඉතින් මේ උදව් කරපු කට්ටිය අතරින් අනිවාර්යෙන් මතක් කරන්න ඕන තව කට්ටියක් තමයි The Kota fan club එකේ අපේ සෙට් එක. bro මට බල මතකයි. damn. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් උදව් වුණා. තව අවිදු ප්‍රභාත් අය මොහමඩ් අබ්දුල් අස්නදු වින්දන රැබිට් 9 වගේ ගොඩක් අය ඉඳියා. නම කියපු නොකියපු හැමෝටම thank you. උදව් කරපු හැමෝටම thank you. නම කියන්න බැරි වුණ අයට sorry.
සමාවෙන්න මට මතකයි ඒත් ඔක්කොම කියන්න බෑ මෙතන. ඒකෙන් තමයි කිව්වේ. දැන් කතා කරමු ඇයි මම YouTube channel එක නැවැත්තුවේ. ඉතින් මම YouTube channel එක ඇත්තටම පට්ට ආසාවෙන් තමයි ඒ කාලේ කරේ. long videos තමයි දිගටම දැම්මේ. short videos දැම්මේම නෑ ගොඩක්. ඒත් මම channel එක ඔහේ කරගෙන තිබ්බ නිසායි ඒක නිකන් චොර විදියට තිබ්බ නිසායි මම ටික ටික අනුන්ගේ වීඩියෝස් කම්පිලේෂන් වගේ හදලා දාන්න ගත්තා. පස්සේ දානත් එක්කම මට මොනිටයිසේෂන් ඇප්ලයි කරන්න ආවා. මම ඇප්ලයි කරා. ඊට පස්සේ reused content scene එක ඇවිල්ලා මට ඒකට ඇප්ලයි කරගන්න බැහැ. ඉතින් ඒකෙන් මම ගොඩක් වැටුණා. Don't do it to me. ඉතින් ඊට පස්සේ මට YouTube එකට edit කරන්න කම්මැලි වුණා. පස්සේ මම පටන් ගන්නවා අවුරුදු එකමාරකට විතර කලින් TikTok. TikTok එක පටන් ගත්තට පස්සේ ඒකෙන් වීඩියෝස් viral වෙන්න ගත්තා. TikTok එකෙන් මුල් කාලේ views කිය 300 400 ඒ ටික ටික පස්සේ famous වෙන්න ගත්තා. ඊට පස්සේ මම ඒ shorts YouTube එකටත් දාන්න ගත්තා. ඒකෙනුත් viral වෙන්න ගත්තා. පස්සේ TikTok කරනකොට එහෙමම YouTube එක පොඩ්ඩක් අතෑරුණා. ඉතින් ඇත්තටම මේක තමයි මම YouTube පොඩ්ඩක් නොකර ඉඳී. Sembra කියන්නේ මොකද්ද? ගොඩක් අය ආවුවා Sembra කියන්නේ මොකද්ද කියන්නේ. ඒක පොඩි නමක් විතරයි. ඒකෙන්ද ඒක ගැන ලොකුවට හිතන්න එපා. ඒක ගැන hype වෙන්න එපා. මෙහෙමයි ඒකට පොඩි තියෙනවා ජනතාවක් දුරක දේවල් ඒ වුණාට ඒක දැන් කියන්න මට කම්මැලි. ඉතින් මං කියන්නේ නෑ ඒක. පස්සේ වීඩියෝ එකක් දාන්නම් බ්‍රෝ. ඔයා වීඩියෝ එඩිට් කරන්න පටන් ගන්න එක්ක නම් මම මොනවද කරන්න ඕනේ? මොකුත් නෑ. ඔයාට තියෙන්නේ මොන ඩිවයිස් එකද බ්‍රෝ? just ඉගෙන ගන්න. ඔයා වීඩියෝ එඩිට් කරන්න පටන් ගන්නවා නම් මුලින්ම ඒකෙදි කරන්න ඕන අත්‍යවශ්‍ය දේවල් ටික බලාගන්න. ඩිවයිස් එක ගැන හිතන්න එපා. ඕගොල්ලොන්ට තියෙන ඩිවයිස් එකෙන් එඩිට් කරද හැකි. හැබැයි 4GB වලට එහා තියෙන එකක් නම් ගොඩක් හොඳයි. ගොඩක් හොඳට එඩිට් කරගන්න පුළුවන්. එඩිට් කරද්දී ඕගොල්ලොන්ට තියෙන ඩිවයිස් එකේ අවුල තමයි ලැග් වෙන එක, ස්ලෝ වෙන එක. ඒ අරගෙන ක්‍රියේටිවිටි එකට ඕගොල්ලොන්ගේ ඩිවයිස් එක අදාළම නෑ. මං YouTube channel එකේ අලුතෙන් මොනවද කරන්න යන්නේ? මේන් රීසන් එකක් විදිහට ආයෙ YouTube channel එක පටන් ගන්න හේතුව තමයි හොඩි SL හෙෂාන් මල්ලි මට කිව්වා ආයෙ අපි YouTube channel පටන් ගමු මොටිවේට් කරා ගඩ්ඩෑම්. ඊට පස්සේ මගේ යාළුවෝ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම කියන එකත් YouTube ආයෙ කොට දාමු කියලා. so why not? හැබැයි ඇත්තටම මට හිතා ගන්න බෑ මම මොනවද දැන් YouTube channel එකට දාන්න ඕන කියලා. මං හිතන් ඉන්නේ short films වගේ ඒවා දාන්න තමයි දැන් ඉස්සරහට හිතන් ඉන්නේ. මම ඇත්තටම short films කරාට edit කරගන්න time එක නැතුව මම අන්තිමට කරන්න බැරි වුණා. okay ඉතින් අපි followers ලා subscribers ලා දෙකම එකට run කරන්න try එකක් දෙමු. ජය වේවා. කියන්න ගොඩක් දේවල් තියෙනවා. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම මුකුත් කියන්නේ නැහැ. මේකටත් views යන එකක් නැහැ. දැන් කොහොමද YouTube ආය අද පටන් ගත්තේ හින්දා ආයි පොඩ්ඩක් අලුතෙන් බලමු. Bye.